ඔරියෝ කියන්නේ සුප්‍රීම ආගමක් තමයි ඔරියෝ කියන්නේ. ඒක 5යි. 5යි කියලා කියන්නේ 405ක් වගේ. from 10% රුපියල් 800 ලංකාවේ සල්ලි වලින් දෙකක්. අපි වලට වැදගත් දෙයක් දෙන්න හදන්නේ. මම සමාජයට වැදගත් දෙයක්. කැමතිම මෙන්න මේක ටූ ස්පයිසි එක. ඒක නියමයි. පේනවනේ වයස කියාට මනසින් තාම පොඩි. හෙලෝ මගේ රත්තර යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මොකද වෙන්නේ කට්ටිය? සැපෙන් සනීපෙන් ඉන්නවද? අද වෙන්ද වගේම ඔෆ් එක. අද යන්නේ කොහෙද මල්ලේපොල්. යන අයිඩියා එකක් නැහැ කොහෙද යන්නේ කියලා. ඉස හැරුණු අත යන්න හදන්නේ අද. අද අපි යනවා දැන් මොනවාරි කන්න ඕනේ බඩගින්න. උයන්න බෑ කඩෙන් කන්න කියලා බැලුවේ. මොනවාරි කන්න ඕනේ. කන දේ තාම ඩිසයිඩ් කරලත් නැහැ. ඊට පස්සේ ලැප් එක ජිගිරි පිරිස්සලා තියෙන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ බලා ගන්න ඕනේ. ලැප් එක ස්ලෝ ඒක බලා ගන්න යන්න ඕනේ. බලමු ඉතින් පොඩි පොඩි වැඩ ටිකක් තියෙන. ඉතින් එහෙනම් බ්ලොග් එකත් එක සෙට්ලා ඉන්න වෙන්ද වගේ. මధు මාලින්නා සුසි සසික සමන් එදිරිමුණි පෙන්නන්නද ඔයාලට? ඩවුල කපලා පොඩ්ඩක් මේ කොල්ලා කැමරාවට මූණ දෙන්න ලැජ්ජාවෙන් ඉන්නේ. හරි එහෙනම් ඉතින් සෙට්ලා ඉන්න බලමු අද මොකද වෙන්නේ කියලා. ඒ මියුසික් එක මාරුනේ. ඒක ලස්සනනේ. ඉතින් අපි මෙතන පාර මාරු නා අපිට ගිහලා ආව පාර මාරු වෙන්න ඕනේ. හරි ඉතින් අපි කන්න ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් මෙතන පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඉන්නේ රෙස්ටුරන්ට් දෙකක් තියෙනවා. හොටෙල් කෝල්ඩ් එකයි ජස්ට් චිලි එකයි. දැන් අපිට කන්නේ මොකද විදිහට හිතා ගන්න බෑ. හරිද? දැන් අපි බැලුවා රොක් පේපර් සිසර් කරන්න. මෙයා දිනුවත් හොටෙල් කෝල්ඩ් එකෙන් කනවා. මම දිනුවත් ජස්ට් චිලි එකෙන් කනවා. හරිද? එහෙනම් රොක් පේපර් සිසර්. එන හොටෙල් කෝල්ඩ් එකට හොටෙල් කෝල්ඩ් එක. හරි ඉතින් අපි ගන්නවා මෙන්න එක බලලා අපි තෝරගත්ත මෙන්න මේක. අරබික් මික්ස් බිරියානි එක. මේක අපි හිතනවා සවන්නයක් වගේ වෙයි කියලා. දැන් සවන්න නැහැ ඒක. සවන්න නැහැ ඒක දිනවා බීෆ් දිනවා චිකන් දිනවා. ඒතර මතර පිට දිනවා මට පත විදියට. ඊට පස්සේ කටිකට රයිට් එකක් තියෙනවා. බලමු ඒක ඇති වුණොත් එහෙමයි මදිනව සවන්නට ඕඩර් කරමු. මාහු ඉතින් හරි බිරියානි එකත් එක්ක අපි දැම්මා ෆ්‍රයිඩ් චිකන් එක. බලමු ෆ්‍රයිඩ් චිකන් එකක් දාගත්තා. දැන් සොෆ්ට් ඩ්‍රින්ක් මොනවා හරි ගන්නත් ඕනේ. කොහොමද උනේ? ඉතින් පරිස් ස්ප්‍රයිට් එකක් බොන්න ඉඳලා පෙප්සි නා බීව් එක ගොඩක් අර නෝනේ කොලද? පෙප්සි තුනනේ. පෙප්සි ස්ප්‍රයිට් එක. අන්තාම් බීලන් මොනවද? පෙප්සි ගෝවා. සිරාමඩ බිල්ල මීවන දැන් මොන දැන් කොහොමද වතාවන බෑ? කීයද දෙන කලුම්බා? ජීතර බිල්ලලු. සිරාමඩ? හරි. අපි කන්න කියලා හැදුවේ. හැදිවලින් කාලපොත් ගන්න අපි ලංකාවේ. අතින් තමයි කන්නේ. හරිද? නිකන් මම පෙන්නන්නේ මේක මේ අරබික් මික්ස් බිරියානි එක. මේකේ තියෙනවා චිකන් තියෙනවා. ඊට පස්සේ බිත්තර තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා බීෆ්. ඒ ටික තමයි තියෙන්නේ. බාස්මති රයිස් බිරියානි. සලාඩ් එකක් දීලා දෙනවා. ඊට පස්සේ රයිස් එකක් තියෙනවා. මේ සමහර දෙනවා. කවුද දෙනවා? ඉතින් කැම කාර්ලු ඉරලා අපි ගලුවා කම්ප්‍රෙසර් එකක් තියෙනවා මෙතන. අපි එතන ගිහලා මගේ ලැප්ටොප් එක හදා ගන්න. හරි ඉතින් අපි කාලා ගියේ ලැප් එක හදන්න දෙනවා. ලැප් එකේ වින්ඩෝස් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් වින්ඩෝස් ගන්න පැය දෙකක් යනකොට අපි යන්න කියලා හැදුවේ අලෙන් ෆ්ලවර් මාකට් එකට. මේක ගිෆ්ට් මාකට් එකක් වගේ එකක්. ගිහින් බලමු මොනවා හරි චොකලට් ටික ගණන් හරි ඇඳුම් වල ගණන් හරි ඔයාලට පෙන්නන්නම් ලැප් එක හදනකම්. මේ වද මේ මොකද අපි වලට වැදගත් දෙයක් දෙන්න හදන්නේ. මම සමාජයට වැදගත් දෙයක්. පේනවනේ වයස කියාට මනසින් තාම පොඩි. නැද්ද? නෑ බං කොහමද ස්විච් එක? මනසින් තාම පොඩි. වයස විතර කියලා දෙන්නේ. හොඳයි මේ. හැමදාම මේක නාවනම් ජිම් යන්න ඕනේ නෑ. ජිම් යන්න ඕනේ. රාමෙන් බුල්ලක් නූඩල්ස් තියෙනවා. තවද මේ ගණන් බල්ලා පොඩක් විස්තර කියන්නකෝ මේක. මේක ඇවිල්ලා බුල්ඩක් චීස් එක 7 යන උපාය 7 යන උපාය කියන 4ක් 63යි 630ක් වගේ ලංකාවේ සල්ලි වුණේ.
ඊට පස්සේ ඔය සෙට් ඒ එක සෙට් එකම එකම ගන්නනේ. ඒ ෆ්ලේවර්ස් ටික තියෙනවා. පොඩි එක තියෙනවා ඒක 5යි. 5යි කියලා කියන්නේ 405ක් වගේ. ලංකාවේ. හරිද? කවුරු අයිඩියක් ගන්න කරන්ට් එක කියාගෙන යන්නේ. දැන් ලැප් එක හදන කරන්න වැඩකුත් තියෙන්න බෑ. ඔයාලා බලන්න දෙයක්ත් තියෙන්න බෑ. ලැප් එක හදන පෑදයක් කිල්ලුවා. ඉතින් එතකම මොකක් හරි මේ ජල්තරද දාන්න කොහෙට හරි වෙලා. හැබැයි එකක් කියන්නම් රාමෙන් එකේ 2 ස්පයිසි වෙනකන් හොඳයි 3 ස්පයිසි එක try කරන්න එපා. ඒ කියන්නේ highly recommend කරනවා කන්න එපයි කියලා. කන්න කියලා recommend කරන්නේ නැහැ. මේ තව එකක් තියෙනවා. මේකත් වෙලා චීස් ෆ්ලේවර් එකක් තියෙන්නේ 24යි. ටිරම් 24යි. මේ තින්නේ බඩු කියනකොටම within 3 spicy එක. මේක නම් කන්න එපා. මේක 24යි ලංකාවසලට 25ක් කියලා කියන්නේ 1600යි 1600යි 2000ක් වෙනවා මේක. ඒ වගේ දෙයක්. අපි තින් ෆ්ලේවර්ස් ටික මේක නම් කෙලින්ම මුකුණු වෙන රහයි මේක දෙන්නේ නැහැ. මේක ටිකක් හොඳයි චීස් රහයි. මෙන්න මේකම හාමෝ. ලෝ රහක් නෑ බං ඒක. කැමතිම මෙන්න මේක 2 ස්පයිසි එක. ඒක නියමයි. ඔයාලා කනවා නම් ඒක අර සුප් එක වගේ නැතුව ඩ්‍රයි කරලා නූඩ්ස් එක තම්බලා ඩ්‍රයි කරලා වෙනම මික්ස් කරලා කනවා නියම ෆ්ලේවර් එක. මේක නම් ආයෙ දුන්නත් කන්න යනවා. කීයක් දුනක් කන්න යන්නේ? ගේන් නම් චැලෙන්ජ් වීඩියෝ එකක්. ඔව් චැලෙන්ජ් වීඩියෝ එකක් කරමු අපි. ඉතින් චීස් බර්ගර්. මෙතන චීස් පෙට්ටි 5ක් තියෙනවා හරිද? 1 2 3 4 5යි. මේක කීයක් කියලා දෙන්න? ලංකාවේ එක පෙට්ටියක් ගන්න බෑ මේ ගාන. දිරාම 11යි. රුපියල් 880. පෙට්ටි පහම. පෙට්ටි 5. මම දැන් දෙන්නම් චොක්ලට්ස් වල ගණන් ටිකක් හරිද? මොකෙන්ද පටන් ගන්න? ඩේරි මිල්ක් එකෙන් පටන් ගමු. මම ආසම එක. ඩේරි ඉතින් මේක ඇවිල්ලා ස්පෙෂල් ඔෆර් එකක් 9.50යි. අපි කියමු ඩිරම් 10යි කියලා. රුපියල් 800 ලංකාවේ සල්ලි වලින් දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ටැබ්ලරෝන් ග්‍රෑම් 100 තියෙනවා. ග්‍රෑම් 100 වෙලා ඩිරම් 6.50යි. පැයවරක්කට 480යි. මේ ගාන කියන අතර නවතුණානේ. මේකේ ගාන කිව්ව 800යි කියලා දෙකම ග්‍රෑම් 85. 85 දෙකක් 800යි. මේ ටැබ්ලරෝන් තව ෆ්ලේවර් එකක් තියෙනවා. කියාගෙන ඔයාලා දන්න ෆේමස්ම චොකලට් ටික කියන්නම් නේ කිට් කැට් ආගමක් තමයි 11.95 11.95 කියන 890යි ඩිය වෙනවා ඩියවිල්ලක් ඒක මේක 5ක් හෝ 10ක් තියෙන ඇතුලේ හරි එතන්නේ 5ක් බාස් දෙකේව 5ක් ස්නිකර්ස් එක ස්නිකර්ස් 14.50යි මාස් එක 15.50යි 14යි 15යි කියලා කියන්නේ 1200යි දෙකම 1200ට වගේ යන්නේ ඒක සිංගල් පීස් නෙමෙයි පීස් 5ක් තියෙනවා දැන් මේ වගේ තියෙනවා මේ වැකේෂන් යනකොට මෙන්න මේ වගේ ඔෆර්ස් ගන්න එක ලාභයිනේ. ඒක 6.95යි. 6 වරක්කට 48 400 ඕට්ස් බාර් නේ. ඕට්ස් බාර්. මේ තවත් ඔෆර් එකක් තියෙනවා කිට් කැට්. පොඩි එකක් 11.50. 15 මුඩේ යන්නේ මොනේ. ඒ තියෙන්නේ බවුන්ඩරි එක. පොල් චොකලට්. පොල් චොකලට්. 14යි. කියන්නේ 10100ක් වගේ. ගැලැක්සි එක තියෙනවා තමයි. ගැලැක්සි එකකට ඇවිල්ලා සුපිරි රස. 22යි. 22 කියලා කියන්නේ 1600යි 1800ක් විතර. මේ දින අපේ අම්මගේ ආසම චොකලට් එක. අම්මගේ ආසම එක තියෙනවා 7.50යි. මෙතන තියෙන අර මේ ලංකාවේ තියෙන මොනවද ඒවට කියන්නේ? රෝලෝ වගේ ඕකේ වගේ පොඩි පොඩි මේ කේක්ස් වර්ග තියෙනවා. මාරසයි. ඔෆර්ස් තියෙනවා ඔක්කොම ඔෆර්ස්. කින්ඩර් ජොයි තියෙනවා. කො ඔයගොල්ලෝ දැකලා තින්නේ බෝලේ වගේවනේ බෝලේ අර පිටරේ වගේ විතරනේ ඒකෙත් තියෙන ගොඩක් කින්ඩර් කියලා කම්පැනි එක ගහන්නේ ඔය කින්ඩර්ගේ මරු චොකලට් එකක් තියෙනවා කින්ඩර් මේ බිස්කට් එකක් තියෙනවා මෙන්ටොස් තියෙනවා මෙන්ටොස් මේක මෙන්ටොස් එක ඩිරමයි ඒ කියන්නේ 80යි මේකත් 80යි හරිද ඊළඟට ඒ මෙලොවට ගොඩ ලාභයි මෙහෙනේ ලාභයි ඔය කින්ඩර් අයිටම්ස් ගොඩක් තියෙනවා කින්ඩර් රසයි කියන්නේ 1.95 දෙකයි ගන්න 160යි මේක ඒක සුපිරියක් ලංකාවේ මුලින්ම ආවෙන මේ සීන් එකනේ ඇතුලේ මොකක් හරි ටෝයි එකක් තියෙනවා එහෙමනේ ඔව් ඒ දවස්වල මට මතකයි ඕක අනික මේ පාඩු 100යි ගාව විතර 100යි රුපියල් 100යි අනික මේ පාඩු විතරයි ආවේ දැන් බලන්න පාඩම තියෙන්නේ ඔය රුපියල් 100ක් බං ඒ දවස්වල මාර ගානක් මාර ගානනේ මේ දවස්වල මං ආපු දවස්වල මං ඒක ගත්තෙත් නෑ ගන්න ඇත්තටම ගන්න විදියක් තිබ්බේ නෑ මේ බිස්කට් එක කින්ඩර් බිස්කට් එක කොහොම අරුව ඒක රසයි හැබැයි මට ගෙනල්ලා දුන්නා ගෙදරට කිව්වොත් දෙයක් අරන් දුන්නා thank you තාත්තේ හැබැයි මම දන්නවා ඒ දවස්වල ඉතර මේ රුපියල් 100ක් කියලා කියන ලොකු ගාණක් ඔව්
ඔරියෝ කියන්නේ සුප්‍රීම ආගමත් තමයි ඔරියෝ කියන්නේ. මේක 3.50 කියලා කියන 8 වරක් 3 24 කීයද තියෙනවද? 240යි 16ක් තව ෆ්ලේවර් එකක් තියෙනවා. අබීවි සාමාන්‍ය දිරුපේ මාරි තියෙන මාරි. එනවස්මන්ට් එකක් යනවා නම් වීඩියෝ ගන්න පැකිනොත් දන්නේ නැහැ. දන්නේ නැහැ කොහොමද දන්නේ නැහැ. අපි අහුවෙත් නැහැ. පුළුවන් ද බැරිද දන්නේ නැහැ. ඔයාලට පෙන්නනවා ඉතින්. කිට් කැට් ගහපු හයි කොපියක් බා. මේක අතර මාර මාසයි. පොඩි පොඩි කෑලි තියෙන මේකේ. වේපර්ස් වගේනේ. කොටන් කැන්ඩි. ලංකාවට ගෙනව කියපන්. බොම්බයි මොටයි. හරි ඉතින් මේක තියෙන ඉලෙක්ට්‍රික් අයිටම් වෙනම, ටොයිස් වෙනම, එතකොට කොස්මැටික් අයිටම් වෙනම, චොක්ලට්ස් වෙනම, ඩ්‍රයි ෆුඩ්, ෆ්‍රීස් ෆුඩ් ඒ ඔක්කොම වෙනම තියෙනවා. කවුරු කමෙන්ට් එකක් දැම්මොත් තව මොන හරි ගණන් ඕනේ කියලා අන්නතර මම තව වීඩියෝ එකක් කරන්න. ඒ කියන්නේ ඔයාලට ඕන නම් කොස්මැටික් වල ගණන් බලක් කමෙන්ට් දාන්න නැහැ කියලා මම දන්නවා වීඩියෝ එක බලුවට. කිසිම තරහක් නැහැ. හරිද? තාත් එක්ක වගේ ඉන්නවා. තාත්තෙක් වගේ ඉන්නවා හොඳේ ඕන දෙයක් කියපන් ආදරේ තාත්තෙක් වගේ ඉන්නවා උඹලා ඔක්කොටම හරිද? කවුරු හරි කමෙන්ට් දාලා ඉල්ලුවොත් මේ සෙක්ෂන් එකේ ගණන් පෙන්නන්න සබන් වල පවුඩර් වල ඇඳුම් වල එහෙම ගණන් පෙන්නන්න කියලා කමෙන්ට් එකක් දැම්මොත් ඔයාලට වීඩියෝ එකක් දෙනවා. ඔය දැන් මේ කියන වීඩියෝ එකත් ගන්න පෙන්නන්නත් ඒක ඉල්ලීමක් හොඳයි. ඔව් ඒකත් ඒක ඉල්ලීමක් කියන්නේ එහෙම දෙයක් කරන්න කියලා මට එක්කෙනෙක් අයිඩියා එකක් දුන්නා. ඉච්චි නැන්ද? thank you. ඉතින් ඒ වගේ ඔයාලා ඉල්ලන එකක් ඊළඟට අරන් එන්න. මේ තියෙන ඔක්කොම තියෙන අයිටම් තියෙන කොස්මෙටික් අයිටම්. hair color, cream, shampoo, සුදු වෙන උගන බ්ලීචිං ඒ සෙට් එකම තියෙන මේක තමයි. රත්තරන් කාසි වගේ. ඒකට වල චොකලට් තමයි. ගොඩක් තියෙනවා එතන. ඊට පස්සේ මේ ලංකාවේ තියෙන මාතර මේ විස්තරේ. මේ විදිහටම කුරුමිනිය වගේ. ඊමසනේ දුර කියන්නේ. ඊමසනේ ඊමස වගේ. ඒක මෙතන තියෙන එක එක හැඩයට හදපු චොකලට්. අන්කොම් මේ ෆෝන් එක මේක චොකලට් එකක්. එතකොට රත්තරන් කාසි තව තියෙනවා. තමයි ගොඩම තියෙන්නේ. ෆෝන් තියෙනවා. එක එක හැඩයට තියෙනවා. මාස් මිලවුන් තියෙනවා. දොඩංගිරිය වගේ සීන් එකක් තියෙනවා. ඇඳු වගේ අපි ඇඳුනානේ. ඇඳුනා. පොඩි මානසිකක් නෙමෙයි. තාමත් එහෙමද අපිට ආරමින් ආරම්භික වගේ ඒවා. අන්න හරි. මේ වීඩියෝ එක දකින්න අපේ නංගි. ඊළඟට ලිස්ට් එක. අයි අර රතු පාටකින් 2යි, දොඩංගෙඩි වලින් 3යි, රත්තරන් කාසි වලින් 5යි. මේ වීඩියෝ එක බලන අපේ නංගිලා සෙට් එක. on fire. නියුට්‍රලා වල ගණන් පෙන්නන්න. නියුට්‍රලා කියන්නේ මේක මේ නියුට්‍රලා ගන්න මේ හයි කොපි තියෙනවා. හයි කොපි එකක් තියෙනවා නියුට්‍රලා ගම ගමු. මේක ඇත්තටම ගාන ගහලා නැහැ. එක 27.50 ග්‍රෑම් 750. 27.50 කියන්නේ 30ට වැඩි කරොත් අවරතුන 24යි 2100ක් වගේ. ඊට පස්සේ තියෙනවා මේක 10යි. ඉතින් 11යි නේ. ළඟ 880යි මේ. ග්‍රෑම් 200 නෙමෙයි. 880යි. ඊට පස්සේ ග්‍රෑම් 350 තියෙන 12යි. ඒ කියන්නේ මේක 1000ක් වගේ වෙන්නේ. මේක තියෙන 15යි. මේක 1200 ග්‍රෑම් 400. ඉතින් පීනට් බටර් මේ ආවේ. පොඩි ලිචි. එකක් ඔව් ලිචි. අපි මේ අත්තින්නේ. පොඩි එකක් ආසාවට මේ ගන්න ඕනේ එක දිරම්. ඔක් ගන්නවා 750යි. මේ පොඩි එක ගන්න ලිචි එකෙන් ගත්තා. චොකලට්ස් වගේ. මේ පොඩි එක මොනවද ඕනේ? මම ආසයි මාස් මෙලෝස් කන්න. මාස් මෙලෝස් එකේ තර පාට දෙකෙන් කොටුවට දෙන එක තමයි කන්න ආසයි. ගමු. ගනින්. මේ ගන්නවද? ආ. එතකොට මේ ඔය මොනවටද ආස? මේ දෙකම තියෙනවනේ දෙකෙන්ම කන්න. මේක වල දිනම් 5 වෙන්නේ. දිනම් 5 කියන්නේ නම් 400. 400ක් වගේ. ඒ වගේ මෙතන තියෙන එකේම මැංගෝ වලින් තියෙනවා, ලිචි වලින් තියෙනවා, ඊට පස්සේ ග්‍රේප්ස් වලින් හදපු ඔක්කොම වල ජෙලි වර්ග. සියම වලක් තියෙනවා. ජින්ජර්, ස්ට්‍රෝබෙරි තියෙනවා. ස්ට්‍රෝබෙරි. මේ දැක්කම ආසයිනේ. අපි පොඩි මාරුවක් කරගත්තා. අපි දැක්ක මැංගෝස් තියෙනවා. ඒක ඇවිල්ලා මැංගෝස් තියෙනවා. අර ගානම තමයි අර ලිචි කරගෙන ගත්තා. මෙතනින් එල්ලුවත් මේක ගත්තා. ඉතින් ගත්ත දේවල් ටික මේ ටෙස්ට් කරනවා මම කියන්නේ. කොහොමද රස? මැංගෝස් තියෙන එක රස කියන්න. ලංකාවේ මාස් වල සොෆ්ට් නෑ බා. රස එනවා ස්ට්‍රෝබෙරි රස එනවනේ. මරත් දෙනවා. මේ මැංගෝ කොහොමද මේ රහ එන්නේ? පොඩ්ඩක් දිවි අවුලක් දාන්න පොඩ්ඩක් නෑ. මැංගෝස් ගා කැටින් කරන කියලා. මේක හදපු එක අරක වගේ මේක හදපු එක මැංගෝස් ගා කැටින්වත් කියලා. ඉතින් පොඩ්ඩක් ඉන්නේ ගුවා ලප්පේ හදන පය දෙකක් කරනවා ගුවා. පය දෙකක් කියන පොඩ වටේ ඇවිදලා ආවා. ඒ පය දෙකක් කියලා පය බය කියලා දෙන්න. හරි ඉතින් ලැප් එක හදලා ඉවරයි දැන් ගන්න හදන්නේ. අපි ගම හිතුවා යට ගන්නද බත් නැතුව රොටි කරන්න.
හැමදාම බත් කන්නේ. හැමදාම පත් කන්නේ. කාලේ මේ රොටි දැක්කලා දිනවත් දන්නේ නැහැ. මේකට කියන්නේ පටාන් රොටි කියලා. අද ඉතින් බලාගමු. මගේ මූණට දාලා ඔපි රොටි දා. Bhaijan, what is the name? Roti. Patan roti. पतला रोटी पाकिस्तानी Pakistani. හරි ඉතින් අපි ලැප් එකත් හදාගෙන රොටිත් අරගෙන ඉතින් රූම් එකට ආවා. ඉතින් vlog එක එඩිට් කරන්න කියලා හදන්නේ. අපි තවත් vlog එකකින් ආයෙ සෙට් වෙමු. එහෙනම් ඉතින් වෙනද වගේ වීඩියෝ එක ඉවර නම් ඉඳපු ඔයාලා හැමෝටම thank you so much. වෙනද වගේ කොල්ලෝ කෙල්ලෝ ටික ආතල් එකේ ඉන්න ඕනේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.